රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සොබාදහමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී. ආයුබෝවන් අපිව බලාපොරොත්තුවෙන් මේ රස ජනනී අඩහෝරාව පටන් ගන්නකන් බලාගෙන හිටියේ අපේ හිතවතුන් හැම දෙනාටම. ජීවිතේ අපි විවිධ දේවල් කරලා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඔබ බලාපොරොත්තු වෙන දේවල් විවිධ වෙන්නට පුළුවන්. හැබැයි මොන දේ කරත් අපි බලාපොරොත්තු වෙන්නේ සතුට කියලා මං කිව්වොත් මං හිතන්නේ කොන්දේසි විරහිතව ඔබ මගෙත් එක්ක එකඟ වෙයි. සමහර වෙලාවට අපි මොන දේ කරත් ඒ සතුට කියන දේ ලැබෙනවා අඩුයි කියලාත් මට හිතෙනවා. ඒ සතුට කියන්නේ ලබා ගන්න අමාරු දෙයක් කියලාත් වෙලාවකට හිතෙනවා. මොකද අපි සතුටින් ඉන්න කියලා හිතලා කරන සමහර දේවල් වලින් සතුට ඒ තරම්ම ලැබෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා අපි ජීවිතේ දේවල් තෝරගද්දී හැම වෙලාවෙම මට නම් හිතෙන්නේ හිතන්න ඕන දෙයක් මේ දේ කරලා මට සතුටක් මං වටා ඉන්න අනිත් අයට සතුටක් ලැබෙයිද කියන කාරණේ අපි හිතන්න ඕනේ කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් සතුටින් ඉන්න කියලා ඔබ හිතුවා නම් ගම්මිරිස් ටිකක් හදන්න ඕන ගම්මිරිස් ටිකක් වගා කරන්න ඕන කියලා ඒක ඔබටත් සතුටක් අනිත් කාටවත් කරදරයක් නැතිව අනිත් අය සතුට වෙන්න දෙයක් කියලා මට හිතෙනවා. හැබැයි ඔය විදිහට සතුටින් ඉන්න කියලා හදපු ගම්මිරිස් ටිකේ පොඩි ප්‍රශ්න එනකොට ඔබට දුකක් හිතෙනවා නම් දුක් වෙන්න එපා. ඔන්න අපි ඉන්නේ ඒකට තමයි ඔබේ ප්‍රශ්න වලට ඔබේ ගැටලු වලට ඔබ දුකින් ඉන්න කරුණු කාරණා වලට විසඳුම් අරගෙන ඉන්න තමයි රස ජනනී තුලින් අපි ඉන්නේ. ඉතින් ගිය සතියේ ඔබට මතක ඇති ගම්මිරිස් වලට මේ දවස්වල සුලභ රෝගයක් ගැන අපි කතා කරා. ඒ කතා බහ අහපෝ අපේ හිතවතුන් අපිට ඔන්න එක ප්‍රශ්නයක් විසඳගන්න තව ප්‍රශ්නයක් දැම්මා. ඒ තමයි ගම්මිරිස් වල තවත් තියෙන ගැටලු කීපයක් තියෙනවා. මෙන්න මේ ගැටලුවටත් අපිට විසඳුමක් දෙන්න රස ජනනී තුලින් කියලා. මොකක්ද උන් කියපු කාරණේ? සමහර වෙලාවට හොඳ ලස්සනට තියෙන ගම්මිරිස් කොළ ටික හැඩේ වෙනස් වෙලා විකෘති වෙලා ඇකිලිලා යන්න බලනවා. ගම්මිරිස් කොළේ විකෘති වෙලා ගම්මිරිස් පත්‍ර කුඩා වීගෙන යන තත්ත්වයක් සමහර වෙලාවට වාර්තා වෙනවා. මෙන්න මේ තත්ත්වයට මොකද කරන්නේ? මේක ලෙඩක්ද අපි මේ ගැනත් කතා කරමු කියලා ඔබ යෝජනා කළා. ඉතින් අන්න ඒ ගැන කතා කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. මේ වැඩසටහන් කීපේ පුරාවටම මේ මාසේ අපි වැඩියෙන් ගම්මිරිස් ගැන කතා කළා. ගම්මිරිස් හදන්න, ගම්මිරිස් පැල හොයන්න, ඉඩම් හදන්න, ඒ වගේම ගම්මිරිස් හිටවපු අය ලෙඩ රෝග වලට මුහුණ දෙන්න වැඩියෙන් මේවා ගැන කතා කරන කාලයක් නිසා අපි මේ මාසේ වැඩියෙන් ඔබේ ප්‍රශ්න ඔබට අවශ්‍ය දේවල් ගම්මිරිස් ගැන කතා කරන්නම රසජනනී වැඩසටහන් බොහෝමයක් වෙන් කළා. ඉතින් අපි මෙන්න මේ ගම්මිරිස් කොළවලට වෙන ප්‍රශ්න ගැන කතා කරන්න අදත් සම්බන්ධ කරගත්තා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ අපනයන කෘෂිකර්ම පරීක්ෂණ මධ්‍යස්ථානයේ ශාක ව්‍යාධි විද්‍යා අංශයේ පරීක්ෂණ හා සංවර්ධන සහකාර රුචිරා කොඩිතුවක්කු මහත්මිය. ලෙඩ ගැන කතා කරනකොට මේ අපේ වගාවන් වල විවිධ ප්‍රශ්න කතා කරද්දී රුචිරා මහත්මිය ඔබව නම් අමතක කරන්නම බෑ. ඉතින් ආයුබෝවන්. ආයුබෝවන්. අදත් බොහොම ආදරෙන් වැඩසටහනට පිළිගන්නවා. අපි සූදානම් මේ ගම්මිරිස් වල තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. රුචිරා මහත්මිය මේ අපේ ගොවින් අපිට කියන කතාවක් තියෙනවා මේ හොඳ ලස්සනට තිබ්බ ගම්මිරිස් කොළ ටිකක් කල් යනකොට ඇකිලිලා හැඩේ වෙනස් වෙලා විකෘති වෙලා යන තත්ත්වයක් තියෙනවා කියලා. මොකක්ද මේ තත්ත්වය ඇත්තටම? ඔව් ගම්මිරිස් වල තියෙනවා කොළ කුඩා වීමේ රෝගය කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. ඒක වෛරස් එකක් නිසා ඇති වෙන තත්ත්වයක්. හැබැයි ඔය කොළ කුඩා වීමේ රෝගයේදී ගොවි මහත්තුරුන්ට අඳුරගන්න ඊට කලින් දැන් ඔය කොළ විකෘති වෙලා කොළ කුඩා වෙන්න කලින් තියෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් තියෙනවා. මම හිතන්නේ ගොඩක් ගොවි මහත්තුරුන්ට මග හැරෙන තත්ත්වයක් වෙන්නේ නැති එක. ඒක සාමාන්‍ය දෙයක් කියලා අපි එච්චර ගණන් ගන්න නැතුව අතහරින තත්ත්වයක් වෙන්න පුළුවනි. මුලින්ම වෛරස් එක ගම්මිරිස් වලට වෛරස් එක ගියාට පස්සේ මූලික අවස්ථාවේදී දකින්න පුළුවන් රෝග ලක්ෂණය තමයි ඒකට අපි කියන්නේ පත්‍ර විචිත්‍රය කියලා. කොළවල කහපාට තිත් හැදෙනවා. කහපාට ලප ඇතිවීමක්. අපි කොළයක් කඩලා අවුවට අල්ලලා බැලුවහම ඒ වනිකන් අර තිලිසෙන ගතියක් කියන්නේ විනිවිද පෙනෙන ගතියක් වෙන්නුම් කරනවා ඒ කහපාට ලපවල. එතනින් තමයි අපි මේ කොළ කුඩා වීමේ රෝගය ඇති කරන වෛරසයට ගොදුරු වෙලා කියලා තීරණය කරන්නේ. හොඳයි. ඔන්න දැන් ඔබ කියනවා නම් ඔබේ ගම්මිරිස් වල කොළ වෙනස් වෙලා විකෘති වෙලා කොළ පොඩි වෙලා යන තත්ත්වයක් තියෙනවා කියලා. ඊට කලින් බලන්න මෙන්න මේ තත්ත්වය තියෙනවද? ගම්මිරිස් වැලේ සමහර පත්‍රවල කහ පාට තෙත් ඇවිල්ලාද කියලා.
එතකොට රුචිර මහත්මිය මේ කහ පාට තිත් ඇති වෙන එකත් ගම්මිරිස් වල පුරාම යනවද නැත්නම් කොළ කීපයක් විතරද? බොහෝ විට දකින්න ලැබෙන්නේ සමහර කොළවල විතරයි. ඒක ලපටි කොළවල වෙන්නත් පුළුවනි, පරිණත වුණු කොළවල වෙන්නත් පුළුවනි. වැලේ තියෙන හැම කොළයක්ම තිත් හැදෙන්නේ නැහැ. සමහර කොළවල විතරක් තමයි මේ රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට ගොවි මහතුරුන් මේක එච්චර ගණන් නොගෙන අතහැර දාලා ඉන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මාස කිහිපයක් යනකොට අර අලුතෙන් එන කොළවලට වෛරස් එක ගියාට පස්සේ ඒ කොළ විකෘති වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට අපිත් එහෙමනේ අපිට පොඩි උණක් කෙම්බිරිසාවක් දිගු කාලයක් තියෙන කැස්සක් එහෙම තිබ්බොත් අපි වෙලාවකට ගණන් ගන්නෑ. ඒක හරියයි කියලා හිතනවා. හැබැයි හරියන්නේ බොහොම දරුණු රෝගයකින් වෙන්නත් පුළුවන්. අපිට උනත් වැළඳින සමහර රෝගات එක්ක බලනකොට. දැන් ඒ නිසා ගම්මිරිස් වැලේ කොයි අවස්ථාවක හරි කහපාට තිත් කොළවල ඇති වෙනවා නම් ඔන්න නොසලකා හරින්න එපා. මේ තත්ත්වය පරිණත වගාවලද නැත්නම් පැලාවදීද කොයි අවදීද ගම්මිරිස් වල ඇති වෙන්නේ රුචිර මහත්මිය? ඒකට බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ ශේෂ්ත්‍රයේ තියෙන පරිණත වගාවල් වල. නමුත් ගම්මිරිස් කියන්නේ අතු කැබලි වලින් ප්‍රචාරණය වෙන භෝගයක්නේ. අපි පැල කරන්න ගන්නේ අතු කැබලි. අපි වැරදීමකින් මේ වෛරස් එක ආසාදනය වෙලා තිබ්බ මෞෂාකයකින් මේ අතු කැබලි ගත්තා නම් එතකොට ඒ අතු කැබලි වලින් ගත්තු පැල වලින් නම් ඕගොල්ලෝ වගාව ආරම්භ කරේ. වගාව පටන් අරගෙන මාස 2-3ක් යනකොට වුණත් මේ රෝග ලක්ෂණ අර අලුත් වගාවේ දකින්න පුළුවනි. එහෙම නැත්නම් සාමාන්‍ය ස්වභාවික තත්ත්වයට යටතේ වෛරස් එක ආසාදනය වීම සිද්ධ වෙන්නේ අර ලොකු ගස් වලට, ලොකු වැල් වලට. හොඳයි. දැන් ඔය කහපාට තිත් ඇති වෙලා මුල් අවස්ථාවේ දැන් අර කොළ විකෘති වෙලා කුඩා වෙන අවස්ථාව දක්වා යන්න දිගු කාලයක් යනවද නැත්නම් ඉතා ඉක්මනින් වෙන? ලොකු කාලයක් යනවා. සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් යන්න පුළුවන්. ඒ නිසාම තමයි මේ රෝගය පාලනය කිරීමේ ගැටලුව තියෙන්නේ. නන්දික මහත්මිය දැන් අපිට වෙන මොකක් හරි දැන් අපි ගිය සතියේ කතා කරා ශනික මැලවීමේ රෝගය. ඒකෙදී සතිය 2-3ක් ඇතුළත වැල සම්පූර්ණයෙන් මැරෙන නිසා ඒක ගොවි මහත්මයාට දැනෙනවා. වැල මැරෙනවා. ඒ නිසා බේර ගන්න ඕනේ කියලා. නමුත් මේ වෛරස් රෝගයේදී වෛරස් එක වැලට හැකියාව තියෙනවා මේ වෛරස් එකත් එක්ක ජීවත් වෙන්න. අවුරුදු 5-6ක් වුණත් වැලට ජීවත් වෙන්න පුළුවන්. වැල මැරෙන්නේ නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් අර කොළ කුඩා වීම, කොළ විකෘති වීම මං ඉදිරියේදී විස්තර කරන්නම් අනිත් තියෙන ඔක්කොම රෝග ලක්ෂණ. ඒ රෝග ලක්ෂණ නිසා අස්වැන්න ටික ටික අඩු වෙමින් යනවා. නමුත් යම් කිසි අස්වැන්නක් අවසානයේ දක්වාම ලැබෙනවා. ඒ කියන්නේ ගම්මිරිස් වලේ කිලෝ 10ක් ගත්තු තැනක ඉඳලා අන්තිමට කිලෝ 1 දක්වාම අඩු වෙන්න පුළුවනි. එහෙම ලොකු අඩුවීමක්, අස්වැන්නේ අඩුවීමක් සහ වැලේ වර්ධනයේ අඩුවීමක් සිද්ධ වෙනවා. නමුත් වැල මැරෙන්නේ නැහැ. ඒ නිසා අර අපි කියන පාලන ක්‍රමවේද වලට යන්න ගොවි මහත්තුරුන් ටිකක් මැලි වෙනවා. මොකද වැල මැරෙන්නේ නැහැනේ. වැලෙන් යම් කිසි අස්වැන්නක් ලැබෙනවානේ. ඒ නිසා. හැබැයි ඉතින් ඒක මට හිතෙන්නේ නොසලකා හරින එක හරි අපරාධයක් කියලා. මොකද ඔබට ලැබිය යුතු හොඳ අස්වැන්නක් අහිමි වෙලා යනවා. සමහරක් විට රුචිර මහත්මිය මේක තේරුම් ගන්න නැතුව මේක වෙන ප්‍රශ්නයක් නිසා තමයි මේ අස්වැන්න අඩුයි කියලා හිතන්නත් පුළුවන් අපේ ගොවි මහත්මයා. ඔව්, සමහර ගොඩක් වෙලාවට වැරදීමකින් දැන් හිතන්න පුළුවනි පෝෂණ ඕනතාවයක් මොන හරි පසේ තියෙන අපේ දේ තියෙන පොහොර අඩුකම නිසා මේ වැල් කහ පාට වෙනවා, තිත් වෙනවා, කොළ කුඩා වෙනවා එහෙම කියලා හිතන්න පුළුවනි. එහෙම හිතලා තමයි ගොඩක් වෙලාවට අර ගොවි මහතුරු වෙන ප්‍රතිකාර ක්‍රම කියන්නේ පොහොර යොදන්න, ඒ වගේ දේවල් වලට යනවා නිවැරදිව රෝගය අඳුරා නොගැනීම නිසා. ඒ නිසා මං හිතන්නේ වැදගත්ම දේ තමයි රෝග ලක්ෂණ හරියටම දැන ගැනීම. අන්න ඒ නිසා අපි හොඳට පැහැදිලි කරගමු. රුචිර මහත්මිය ඔබ වරින් වර ලක්ෂණ ගැන කතා කරා. නමුත් තව ටිකක් අපිට පැහැදිලි කරලා දෙන්න මේක වෛරස් එකක් කියලා කිව්වා. ලක්ෂණත් එක්ක අපිට මේ තත්ත්වය තව ටිකක් හොඳින් පැහැදිලි කරලා දෙන්න. ඔව්, මෙතෙන්දී මේ රෝගේ රෝගකාරකයා මං කව වෛරස් එකක් කියලා. වෛරස් එක විද්‍යාත්මකව අපි හඳුන්වන්නේ පෙපර් යෙලෝ මොටල් වෛරස් කියලා. ඒ කියන්නේ ගම්මිරිස් වගාවේ කොළ කුඩා වීමේ රෝගය ඇති කරන වෛරස් එක. මේ වෛරස් එක ආසාදනය වුණාට පස්සේ වැල්වල දකින්න ලැබෙන ප්‍රධානම රෝග ලක්ෂණය තමයි මූලික අවස්ථාවේදී පරිණත කොළවල හෝ ලපටි කොළවල විචිත්‍ර ලක්ෂණය. කියන්නේ කොළේ මත කහපාට තිත් පැල්ලම් ඇතිවීම. ඒ කොළයක් කඩලා අපි අවුවට අල්ලලා බැලුවොත් නිකන් විනිවිද පෙනෙන ගතියක් වෙන්නුම් කරනවා. එතෙන්දී අපිට තහවුරු කරගන්න පුළුවන් වෛරස් එක ආසාදනය වෙච්ච වැලක් කියලා. ටික කාලයක් යනකොට, ඒ කියන්නේ අවුරුද්දක් 2ක් වගේ කාලයක් යන්නත් පුළුවන් මේ ක්‍රියාවලියට. එහෙම කාලයක් යනකොට තමයි මේ කොළ කුඩා වීම කියන තත්ත්වය ඇති වෙන්නේ. එතෙන්දී කොළවල හැඩය වෙනස් වෙනවා, විකෘති වෙනවා. ඒ කියන්නේ කොළ ඇඹරිලා ගිහිල්ලා වගේ කොළේ හැඩය වෙනස් වෙනවා, කොළේ කුඩා වෙනවා.
ඊළඟට අර අතු කැබලි, ඒ කියන්නේ අර අතුවල තියෙන ගැට දෙකක් අතර තියෙන දුර අඩු වෙනවා. ඒ කියන්නේ කුඩා පර්ව ඇති වෙනවා. ඊළඟට ගම්මිරිස් අස්වැන්න අඩුවීම සිද්ධ වෙන්නේ කරල් වල දිග අඩු වෙනවා. කෙටි කරල් ඇතිවීමගේ සමහරට ගම්මිරිස් කරලේ දිග අඟලක් වගේ දක්වා අඩු වෙන්න පුළුවන්. අනිත් එක අර කොළවලට ආසාදිත වෙලා තියෙන කොළවල ඝනකම ගොඩක් වැඩි වෙනවා. අර සාමාන්‍යයෙන් තියෙන මෘදු බව නැති වෙලා ලොකු ඝනකමක් තියෙනවා ඒ කොළවල. කියන්නේ අපි නමනකොට කොළේ කැඩිලා යනවා. කියන්නේ සුමටව නැමෙන්නේ නැති මට්ටමට ඒ වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. කොළ හැලීමක් හෝ කළු වීමක් ඒ වගේ රෝග ලක්ෂණ නැහැ. ටිකෙන් ටික ඔබේ වගාවට ලොකු හානියක් මන්නම් කියන එක ලොකු හානියක් කියලා ලොකු හානියක් කරන වෛරස් රෝගයක් ගැන අපි අද කතා කරන්නේ පත්‍ර කුඩා වීමේ රෝගය. ඉතින් අපි තවදුරටත් කතා කරමු. මේක නොසලකා හැරිය යුතු තත්ත්වයක් නෙවෙයි. ඔබේ වෙහෙස මහන්සියෙන් ඔබට හොඳ අස්සන්න හොඳ ලාභයක් හොඳ මුදලක් අතට ගන්න පුළුවන්කම තිබියදී මේ තත්ත්වය නිසා ඒ ලැබෙන්න ඕන ලාභය බොහෝසින් අඩු වෙනවා. ඒක නිසා අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ගීතයක් එහෙම අහලා ආයෙත් අපි එනවා මේ පැත්තට. රුචිර මහත්මිය අපි ගීතයක් අහමු. ඔබ තෝරා දෙන ගීතයක් අපි සූදානම් දැන් අහන්න. මම කැමති එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ඕනෑම ගීතයකට. යලි උදා වසන්තේ ලෙසින් එන්න ලංවී සදා ආදරෙන් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නේ මේ ජීවිතෙන් එන්න ලංවී සදා ආදරෙන් විරහිනියකසේ සිත ඉල්ලූදා ඔබ හට මතක නැති සැමටම පිටුපා සිත දන් දුන්මා ඔබගේ හිතට මදි ජීවත් වෙනවා නම්මා වෙනුවෙන් එන්න ලංවි සදා ආදරෙන් යලි උදා වූ වසන්තේ ලෙසින් එන්න ලංවි සදා ආදරෙන් නන්නා දුනනා කිසිවෙකු වෙනුවෙන් ඔබ සිත හඬනු නැති ඔබ හද සොහොනේ මිහිදන් කළමා දැන්නම් අගය නැති ජීවත් වෙනවා නම්මා වෙනුවෙන් එන්න ලංවි සදා ආදරෙන් යලි උදා වූ වසන්තේ ලෙසින් කඳුළු බිඳුවක් වගේ නෙත් අගින් ඇයිද සමුගන්නේ මේ ජීවිතෙන් එන්න ලංවි සදා ආදරෙන්. හොඳයි අපි නැවතත් ඒ මෙවරු ගීතෙන් අනතුරුව වැඩසටහන ඔබට සමීප කරන්න සූදානම්. අද අපි කතා කරමින් ඉන්නේ ගම්මිරිස් වල පත්‍ර කුඩා වීමේ රෝගය ගැන. මේ කතා බහට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ අපනයන කෘෂිකර්ම පරීක්ෂණ මධ්‍යස්ථානයේ ශාක ව්‍යාධි විද්‍යා අංශයේ පරීක්ෂණ හා සංවර්ධන සහකාර රුචිරා කොඩිතුවක්කු මහත්මිය. ඇත්තටම මේ රෝගය මං හිතන්නේ සුවිශේෂී තත්ත්වයක්. මොකද ෂණිකව අපිට දකින්න ලොකු හානියක් නැහැ. ක්‍රමක්‍රමයෙන් ගම්මිරිස් වලට හානි කරන තත්ත්වය, අස්සන්නට හානි කරන තත්ත්වයක් අවුරුදු ගාණක් මේ රෝගයත් එක්ක ජීවත් වෙනවා ගම්මිරිස් වල. ඉතින් අවසාන මොහොත දක්වාම යම් අස්සන්නක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ගොවීන් අතර වැඩි අවධානයක් යොමු නොවෙනවා වෙන්නටත් පුළුවන්. මේ තත්ත්වය හරියට හඳුනා නොගන්නවා වෙන්නටත්
පුළුවන්. ඉතින් ඒ නිසා අපි හිතුවේ අද මේ තත්ත්වය කතා කරන්න ඕනේ කියලා, මේ රෝගය ගැන කතා කරන්න ඕනේ කියලා. කොහොමද හඳුනාගන්නේ? මොනවද ලක්ෂණ? මේ දේවල් ගැන අපි විරාමයට කලින් කතා කරා. රුචිර මහත්මිය මේක මේ වෛරස් එකක් නිසා පැතිරෙන්නත් පුළුවන් නේද? අනිවාර්යයෙන්ම පැතිරෙනවා. මුලින්ම බලමු කොහොමද පැතිරෙන්නේ කියලා. වෛරස් එක පැතිරෙන ප්‍රධානම ක්‍රමයේ විදිහට අපේ පර්යේෂණ මධ්‍යස්ථානයේ කරන ලද පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා වාහකයින් මගින්. ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ ඉන්න සත්තු. එතෙන්දී වැදගත්ම වෛරසය පතුරවන්න ප්‍රධානම වෙන වාහකයා විදිහට අඳුරගෙන තියෙන්නේ ගම්මිරිස් රේන්ද මකුණා කියලා පුංචි සතෙක් ඉන්නවා. ඒ රේන්ද මකුණා මගින් යන්නත් පුළුවන්. ඊළඟට පිටි මකුණා කියලා ඉන්නවා. ඒ දෙන්න මාර්ගයෙන් දැන් ඒගොල්ලෝ දෙන්නම යුෂ උරාබන සත්තු. එක වැලක වෛරස් එක තියෙනකොට ඒ වෛරස් එක තියෙන වැලෙන් යුෂ උරා බීලා ඊට පස්සේ නිරෝගී වැලකට ගියාම ඒ සතා මාර්ගයෙන් වෛරස් එක රෝගී වැලේ ඉඳන් නිරෝගී වැලට පැතිරෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවිකව පැතිරෙන්න පුළුවන් ක්‍රමය. ඊට අමතරව මිනිසුන්ගේ කියන අපේ බලපෑමෙන් සිද්ධ වෙන්න පුළුවන් එකම දේ තමයි රෝපණ ද්‍රව්‍ය වලින්. මම කිව්ව කලිනුත් ගම්මිරිස් අපි පැල කරන්න ගන්න අතු කැබලි. එතකොට මේ පැල කරන්න ගන්න අතු කැබලි අපි රෝගී වැලකින් ගත්තොතින් එතකොට ඒකෙන් පටන් ගන්න වගාව අලුත් වගාවේ අලුත් පැලවලට රෝගය පහසුවෙන්ම ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙක තමයි මේ රෝගේ ව්‍යාප්ත වෙන්න තියෙන ක්‍රම දෙක. ඊළඟට අපි පර්යේෂණාත්මකව අපේ පර්යේෂණ මධ්‍යස්ථානයේ මීට කලින් කරන ලද පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා සාමාන්‍යයෙන් අනිත් වගාවල් වල අපි අඳුරගෙන තියෙන වෛරස් රෝග අපි මේ භාවිතා කරන කෘෂි උපකරණ, ඒ කියන්නේ අතු කපන්න ගන්න පිහි, උදළු වගේ දේවල් වලින් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අත්තක් කැපුවාම දැන් වෛරස් එක තියෙන වැලේ අත්තක් කපලා ඊට පස්සේ නිරෝගී වැලක අත්තක් ඒ පිහියෙම කැපුවොතින් වෙන වෛරස් රෝගවලදී ඒවා ව්‍යාප්ත වෙනවා. නමුත් අපේ පර්යේෂණ මධ්‍යස්ථානයේ අතීතයේ ඉඳපු පර්යේෂණ නිලධාරීන් කරන ලද පර්යේෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා මේ ගම්මිරිස් කොළ කුඩා වීමේ රෝගය ඇති කරන වෛරස් එක ඒ කෘෂි උපකරණ වලින් ව්‍යාප්ත වෙන්නේ නැහැ කියලා. එතකොට මේක ව්‍යාප්ත වෙන්න තියෙන ප්‍රධානම ක්‍රම දෙක තමයි එකක් වාහක සත්තු මගින් සහ අපි ගන්න රෝපණ ද්‍රව්‍ය වලින්. ඉතින් ඒකයි අපි නිරන්තරයෙන් පසුගිය වැඩසටහන් වලදීත් කතා කරලා තියෙන ඔබ ගම්මිරිස් වගාවක් ආරම්භ කරන්න, ගම්මිරිස් වගාවකට මුල පුරන්න සූදානම් වෙලා ඉන්නකොට තෝරගන්න පැල ටික රෝපණ ද්‍රව්‍ය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. මේ අවස්ථාව ඔබ අතිශයින්ම සැලකිලිමත් යුතු අවස්ථාවක් කියලා අපි නිරන්තරයෙන් කියන්නේ අන්න ওই කාරණේ නිසා. වෛරස් එකක් නිසා මේකට ප්‍රතිකර්ම තියනවද රුචිර මහත්මිය? මේකට ප්‍රතිකර්ම ඇත්තටම අපි කතා කරනවා නම් රසායනික ප්‍රතිකාරකයක් කියලා මෙන්න මේකයි යොදන්න ඕනේ කියලා අපිට ක්‍රමයක් නැහැ. වෛරස් එකක් නිසා අපිට පාලනය කරන්න ක්‍රමයක් නැහැ. ඒ හින්දා අපිට කරන්න පුළුවන් එකම දේ තමයි වෛරස් එක ආසාදනය වෙන එක, රෝගී වෙන එක වළක්ව ගන්න. අනිවාර්යයෙන්. ඒකට ක්‍රම ගොඩාක් තියෙනවා. ඒකට ඔබ කරන්න ඕනේ වැදගත්ම දේ තමයි මම කිව්වා මේක ව්‍යාප්ත වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් වාහකයෙන් මගින්. එතකොට අපි අපේ ශේෂ්ත්‍රයේ ද රේන්ද මකුණාගේ හානිය මං හිතන්නේ ගොවි මහතුරුන්ට දරනවා ඇති. රේන්ද මකුණා කියන සතා දැකලා ඇති. ඊළඟට පිටි මකුණා කියන අර සුදු පාට පිටි පැල්ලම් වගේ ඉන්න පිටි මකුණා කියන සතා. ওই දෙන්නගේ හානිය ශේෂ්ත්‍රයේ තියෙනවා නම් වැඩි හැකියාවක් තියෙනවා වෛරස් එකත් ඒ සත්තුත් එක්ක ශේෂ්ත්‍රයට එන්න. ඒ හින්දා අර ඒ වාහකයන් පාලනය කිරීම කියන එක අපිට කරන්න පුළුවනි සෙවණ කප්පාදුවෙන්. ඒ කියන්නේ ගම්මිරිස් ශේෂ්ත්‍රයේ ග්‍රීසිඩියා ගස් වවනවා අපි ආධාරක ශාක විදිහට. ඒවා තෙත් කලාපේ නම් අවුරුද්දකට 3 පාරක් අපි කප්පාදු කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ අදාළ නිර්දේශ අනුව નિયમિત පරිදි කප්පාදු කිරීම මගින් ශේෂ්ත්‍රයට හොඳට අවුව වැටෙන්න සැලසුවාම සාමාන්‍ය මට්ටමේ පවත්වාගෙන යනකොට අර වාහකයන් ගහණය පුළුවන් තරම් අඩු කරන්න පුළුවනි. ඊට වඩා අපි ඒ දේවල් කරත් වාහකයෝ ගොඩාක් ඉන්නවා නම් අපිට නිර්දේශිත ක්‍රමනාශකයක් යෙදීම මගින් ඒ සත්තු පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි වාහකයන් මගින් රෝගය ව්‍යාප්ත වීම පාලනය කරන්න තියෙන ක්‍රමය. අනිත් එක අපේ ශේෂ්ත්‍රයේ එක වැලක හරි ඔය මං කියපු රෝග ලක්ෂණ මුලින්ම දකින්නට ලැබුණොතින් කරන්න ඕනේ හොඳම දේ තමයි මූලික අවස්ථාවේදීම ඒ වැල ගලවලා අයින් කරන එක. ගලවලා පුච්චලා දාන්න ඕනේ වෙනම තැනකට ගෙනහිල්ලා. ඒ වැල තියාගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් කාලයක් යද්දී අවුරුදු 2-3ක් යද්දී අනිත් වැල් වලටත් ඔය රෝග ලක්ෂණ වම් පැතිරිලා ගම්මිරිස් වගාවේ අස්වැන්න ටිකෙන් ටික අඩු වෙලා යන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ තමයි රෝගී වැලක් දැක්කහම ඒක ගලවලා අයින් කරන එක. දැන් අපි ගලවලා අයින් කරාට පස්සේ එතන
අලුතෙන් ගම්මිරිස් වලක් පැල කරා කියලා අර රෝගයේ ව්‍යාප්ත වීමක් සිද්ධ වෙන්නේ නැහැ අලුත් වලට. ඒ හින්දා කිසිම බය වීමක් සිද්ධ වෙන්න ඕනේ නැහැ. ගොවි මහත්තුරු අර රෝගී වල ඉවත් කරලා අලුතෙන් වලක් එතනට පැල කරන එක තමයි හොඳම දේ. එතකොට රෝගී ඉඩමක අපි අලුත් වගාවක් පටන් ගත්තා කියලත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ නේද? නැහැ. එහෙම එතනට අලුතෙන් වලක් දැම්මා කියලා ඒ පසේ වෛරස් එක නැහැ. අපිට කිසි ගැටලුවක් නැතුව අලුතෙන් වගාවක් පටන් ගන්න පුළුවනි. අනිත් එක තමයි රෝපණ ද්‍රව්‍ය. අපි වගාවක් පටන් ගනිද්දී අපි ගන්න රෝපණ ද්‍රව්‍ය හොඳම මෞෂාක, ඒ කියන්නේ පාවිච්චි කරන මෞෂාක නිරෝගී මෞෂාක බවට තහවුරු වෙන්න ඕනි. එහෙම නැති වුණොත් මං කිව්වා මේ වෛරස් එකේ මූලික රෝග ලක්ෂණ තමයි කොළවල කහපාට තිත් ඇති වෙන එක කියලා. සමහර විට ශේෂ්ත්‍රයේ වැල් තියෙන්න පුළුවනි. අර කොළ විකෘති වීම කියන මට්ටම පෙන්눔 කරන්නේ නැහැ තාම. කොළ එක දෙකක විතර අර කහපාට තිත් තියෙන එක විතරක් තියෙනවා. එතෙන්දී අර ගොවි මහත්තුරු ඒක වැරදීමකින් ඒක දැන් සමහර විට මේක රෝගී වලක් නෙවෙයි කියලා වැරදි වැටහීමකින් ඒක මෞෂාකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒතර ඒ වගේ තත්ත්වවලදී අර එක කොළයක දෙකක තිත් ඇති වුණා තියෙනවා කියලා කියන්නේ වෛරස් එක මුළු වැලටම පැතිරිලා තියෙන්නේ වෙද්දී. එතකොට වෙන පැත්තක තියෙන අතු කෑල්ලක් ගත්තත් වෛරස් එක ඒ අත්තේ තියෙනවා. ඒ නිසා මේ සැලකිලිමත් වෙන්න ඕනේ රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීමේදී. හොඳයි. ඔන්න ඔය ක්‍රම දෙක තමයි අපිට තියෙන්නේ මේ රෝගේ මර්ධනය කරගන්න. මිටත් අමතරව තියෙනවද රුචිර මහත්මිය අපිට කළ යුතු දේවල්? මීට අමතරව කියන්නේ මම ප්‍රධානම ක්‍රම ටික තමයි දැන් ඔය කිව්වේ. වාහකයන් පාලනය කිරීම සහ රෝපණ ද්‍රව්‍ය භාවිතා කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු බව. ඒ දෙකෙන් තමයි. මොකද මේක වෛරස් එකක් නිසා අපිට නිර්දේශ කරන්න මොනවත් රසායනික ද්‍රව්‍යයක් නැහැ. අනිත් වැදගත්ම දේ තමයි අර නිරන්තර පරීක්ෂාවෙන් ඉන්න එක. අපි දැන් ගම්මිරිස් වගාවක් පවත්වාගෙන යද්දී ওই වැල් වල මොන හරි අර ලප ඇති වෙනවද, විකෘති වෙලා තියෙන කොළ තියෙනවද, ඒ වගේ අර නිරන්තර පරීක්ෂා කරගෙන ඉන්නකොට අපිට මූලික අවස්ථාවේදීම රෝගය අඳුර ගන්න පුළුවන්. ඊළඟට අර අඳුරගත්තු වෙලක් ඉවත් කිරීමට පැකිලෙන්න හොඳ නැහැ. ඒ නිසා එමගින් අපිට පාලනය කරගන්න පුළුවන්. මේ රෝගය වැළඳුණු ගම්මිරිස් වගාවක අස්සෙන්න කොයි විදිහද චරමහමිය? මං කිව්වා මූලික රෝග ලක්ෂණ වලදීම දැන් අපි කාලයක් තිස්සේ වෛරස් එකට ගොදුරු වෙලා නම් වැල්වල පර්ව කෙටි වෙනවා, කොළ විකෘති වෙනවා, ඊළඟට කරල් කෙටි වෙනවා. කොළ විකෘති වෙනවා කියන්නේ අපේ දැන් ගම්මිරිස් වැල්වල පත්‍ර තමයි අර සූර්යාලෝකය අරගෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්න වැදගත් වෙන්නේ. ඒතකොට පත්‍ර කුඩා වෙලා විකෘති වුණාම අර ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ඇන හිටිනවා. ඒ කියන්නේ ක්‍රියාවලියට බාධා සිද්ධ වෙනවා. ඊළඟට කරල් කෙටි වෙනවා. එතකොට අස්වැන්න අනිවාර්යයෙන්ම අඩු වෙනවා. ගොඩාක් අඩු වෙනවා. වෛරස් රෝගය නිසා අවුරුදු 5-6ක් වගේ බලපෑමට ලක් වෙච්ච වෙලක් නම් ඒ නිසා ගොඩාක් සැලකිය යුතු අස්වැන්න අඩුවීමක් සිද්ධ වෙනවා. අනිත් එක වැලේ වර්ධනයත් ගොඩාක් අඩු වෙන හින්දා සෑහෙන දුරට අස්වැන්න අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් සමහරක් වෙලාවට අපිට ජීවිතේ යම් යම් සංඥා සලකුණු ලබා දෙනවා. අපි ඒව මඟ හරින නිසා අපිට විශාල පාඩු හානි වෙන්නත් පුළුවන්. ඔබේ ගම්මිරිස් වගාවත් එහෙමයි. කොළයක තිත් පැල්ලන් කීපයක් එනකොට ඒ හඟවන්නේ දැන් මම ලෙඩ වීගෙන එනවා කියන කාරණයයි. මේ පත්‍ර කුඩා වීමේ රෝගයයි වැළඳීන් එන්නේ කියන එක ඔබ අවබෝධ කරගත යුතුයි. එතකොට අවුරුදු ගානකින් ඔබට ලැබෙන අස්වැන්න ටිකෙන් ටික අඩු වෙලා ලැබෙන්න ඕන අස්වැන්න නෙවෙයි ඊට වැඩි බොහොම අඩු අස්වැන්නකින් ඔබට සෑහීමකටපත් වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ தත්ත්වය නොසලකා හැරිය යුතු සංඥාවක් නෙවෙයි. සමහරක් වෙලාවට පුද්ගලයා විදිහට අපිටත් ඒ විදිහ සංඥා ලැබෙනවා. සමහරක් විට කැස්සක් වෙන්න පුළුවන්, නැත්නම් හතියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉසේරදයක් වෙන්න පුළුවන්. අපි නොසලකා හරින නිසා ටිකක් කල් ගිහිල්ලා බලනකොට අද හිට නෙමෙයි අවුරුදු ගානකින් ලොකු රෝගයක පෙර නිමිති තමයි අපිට ඒ සංඥා විදිහට ලැබිලා තියෙන්නේ. ඉතින් ගම්මිරිස් වලටත් එහෙමයි අපිටත් එහෙමයි. සමහර දේවල් සමහර ලැබෙන සංඥා නොසලකිය යුතු නැහැ. සමහර දේවල් අපිට තවදුරටත් හොඳින් ඉන්න කරන පූර්ව හැඟවීම් කියලායි මට හිතෙන්නේ. ඉතින් අපි අද කතා කරේ ගම්මිරිස් කොළ කුඩා වීමේ රෝගය ගැන. රෝගේ කොහොමද හඳුනාගන්නේ? රෝගයෙන් වෙන හානිය මොකක්ද? මේක වළක්වා ගන්නේ කොහොමද? මේ කරුණු කාරණා අපි කතා කරා. ඉතින් අපිට ලියන්න. ඔබට තවත් දැනගන්න ඕන දේවල් තියෙනවා නම් රසජනනී වැඩසටහනින් ඔබේ ගැටළු වලට
අනිවාර්යෙන් පිළිතුරු දෙන්න අපි සූදානම්. ඔබ කියන දේවලුත් එක්ක අපි අපේ වැඩසටහන් සකස් කරගන්නවා. ඒ නිසා තවත් ඔබට දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් අපිට ලියන්න අමතක කරන්නත් එපා. ඉතින් අදත් අපේ වැඩසටහන රසවත් කරා හැඩ කළා ඔබේ දැනුමින් රුචිරා කොඩිතුවක්කු මහත්මිය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ශාක ව්‍යාධි විද්‍යා අංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර රුචිරා කොඩිතුවක්කු මහත්මිය. සති දෙකක් පුරාවටම ඔබ අපත් සමගින් රැඳී හිටියා. වැඩසටහන් සමගින් රැඳී සිටියා. ඉතින් සති දෙකක් හිටියා කියලා අපි අමතක කරන්නේ ඉදිරි වැඩසටහන් වලදීත් ඔබ සම්බන්ධ කරගන්න. ඒ හැමෝම බලාපොරොත්තු ඇතිව අදට සමුදෙනවා. බෙහෙවින්ම ස්තුතියි ඔබට. හොඳයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මම වැඩසටහනේ ආරම්භයේ කිව්වා වගේම ඔබව සතුටින් ඉන්නවා දකින්න එකයි අපේ බලාපොරොත්තුව. ඔබේ සතුට වෙනුවෙන් අපිට කළ හැකි දෙයක් තියෙනවාද? රස ජනනී තුලින් ඒ දේ කරන්න ලබන සතියේත් අපි එනවා ඔබ හමු වෙන්න. එතෙක් සතුටින් සැනසුමින් ඉන්න සතියක් වේවා. අදත් වැඩසටහන පටගත කිරීම හා සංස්කරණය මානෙල් හින්කෙන්ද. කඳුරට සෙවී වෙනුවෙන් අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ මංජුල වීරසිංහ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් වැඩසටහන් සඳහා උපදේශකත්වය ලබා දුන්නා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන 1 RKW රන්කිත් කුඹුර. වැඩසටහන අධීක්ෂණය කළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් මාධ්‍ය හා සංනිවේදන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංවර්ධන නිරෝෂන් විජේසිංහ. අදත් වැඩසටහන ඉදිරිපත් කිරීම හා සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් මාධ්‍ය හා සංනිවේදන අංශයේ නදීකා රුවන්වැල්ල. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය රජරට සේවය රුහුණු සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත් කඳුරට සේවෙන් සෑම සෙනසුරාදාවකම පස්වරු 3 සිට 3:30 දක්වාත් එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙනිය. දුරකථනය 0.81 388 651 රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.